ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන බ්‍රයන් ෂඩික් නැමැත්තාට අයත් රුපියල් මිලියන 20ක මෙරට සමාගම් කොටස් සම්බන්ධයෙන් සාපරාධ්‍ය විශ්වාසය කඩ කළා යයි චෝදනා ලබා නිදොස්කොට නිදහස් කරන ලද හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහා අධිකරණය පස්වනදා ආගමන හා විගම පාලකවරයාට නියෝග කර තිබේ. ඒ ගම්මන්පිල මහතා සිය නීතිඥවරිය මගින් මෝසමක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ඉකුත් මාර්තු මාස 24 වෙනිදා කොළඹ මහා අධිකරණය විසින් තමන්ව නිදොස් කොට නිදහස් කර තිබුණද ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම මෙතෙක් ඉවත් කර නොමැති බවය. ඒ අනුව තම සේවාදායකයාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් උදේ ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉනෝකා පෙරේරා මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.